hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලා අවුරුද්දෙන් පස්සේ දැක්කට මේ වීඩියෝ එකේ තියෙන්නේ අප්‍රේල් 12 13 යන දවස් ටිකේ මගේ දවස් කොහොමද ගත වුනේ කියලා. ඉතින් උදේම මම වොෂ් එකක් දාගෙන කාමරෙත් අස් කරගෙන චුටක් එළියට ගියා අම්මලා මොකද කරන්නේ කියලා බලන්න. මං එළියට යනකොට අම්මා ගෙදර අස් කරනවා තාත්තා තාප්පේ පේන්ට් කරනවා. ඉතින් ඒ දෙන්නට මේ වැඩ කරන්න ගොඩක් පරක්කුනේ. එයාලා වැඩට යන නිසා ඉතින් එයාලට නිවාඩු හම්බුනේ 11 වෙනිදා. එදා ඉඳන් තමයි ඉතින් අපි කලබලේ දඩිබිඩි ගගා මේ වැඩ ටික ඔක්කොම කරන්න ගත්තේ. කර්ටන්ස් එහෙම ගෙදර සෝදලා ගෙදර අස්පස් කරන දේවල්, කැවිලි හදන දේවල්, පේන්ට් කරන දේවල් ඔක්කොම කළේ ওই දවස් දෙකේ තමයි. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි මමගේ පාඩම් වැඩ ටික කරන්න ගත්තා. පාඩම් කර කර ඉන්නකොට කුස්සිය පැත්තේ මාර සුවඳක් ආවා. ගිහින් බලනකොට අපේ අම්මා කැවුම් හදන්න ලෑස්ති වෙනවා. මුලින්ම පදම ටිකක් වෙනස් වුණා, පොඩි දියාරු ගතියක් ආවා. පස්සේ අයිමසරේ පිටි දාලා ඒක හදාගත්තා. ඉතින් මම ගිහිල්ලා හොරෙන් ඒකේ තියෙන අමු මිශ්‍රණය කෑවා. මං හරි ආසයි ඒක කන්න. පේනවනේ ගෙදර තාම අස් කරනවා. ඉතින් ওই විදිහට තමයි 12 13 යන දවස් දෙක ගත වුණේ. මම ඉතින් සුපුරුදු පරිදි මගේ පාඩම් වැඩ ටික කරා. පාඩම් වල චුට්ටකට නවත්තලා මට හිතුණා මගේ ඇඳුම් අල්මාරිය අස් කරන්න. ඔයාලට පේනවා ඇතුනේ. ගෙදරට අඳින ඇඳුම් ටික තමයි දැන් මම මේ අස් කරන්නේ. ඒකෙත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. ඉතින් මම හිතුවා අලුත් ඇඳුම් ටිකක් දැන් ගත්ත නිසා ඒවත් පිළිවෙලකට දාන්න ඕනේ නිසා ඇඳුම් අල්මාරිය අස් කරගෙන හිටියොත් හොඳයි කියලා. මෙන්න මේ විදිහට මං ඉතින් මගේ මුළු ඇඳුම් අල්මාරියම අස් කරගත්තා. ඊට පස්සේ මට දවල් වෙලා ක්ලාස් එකක් තිබුණා. ඇත්තටම මේ ක්ලාස් එක මට නිවාඩු දෙන්න විදිහක් නැහැ. මොකද ඔයාලගේ ටර්ම් ටෙස්ට් ළඟම පටන් ගන්නවා කිව්ව නිසා අවුරුද්දෙන් පස්සේ නිවාඩු දෙන්න උනේ නැහැ. මේ වාරයට අදාළ කොටස් ටික ඉවර කරගන්න ඕන නිසා මේ කලබලස්සේ හරි මම මේ ළමයින්ට නිවාඩු දෙන්න නැතුව ක්ලාසස් කරා. ඉතින් එදා දවසෙත් මට ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ ආයෙත් පාඩම් කරන්න කියලා හදනකොටම අපේ තාත්තා කොකිස් වදින ලෑස්ති වෙනවා. ඉතින් කුස්සියේ ඉඩ මදි අපේ අම්මා කුස්සියේ කැවුම් හදනවානේ. ඒ නිසා අපි ඉතින් එළියේ ලිපක් හදාගෙන තමයි කොකිස් වැද්දේ. මං ඉතින් තාත්තා කොකිස් බදිනකන් එතනට වෙලා බලාගෙන හිටියා. අවුරුදු කාලෙට මුළු ගෙදරම එකතුලා වැඩ කරනවානේ. අපේ ගෙදරුණත් එහෙමයි. අපේ තාත්තා, අම්මා, මල්ලි, මම අපි හැමෝම එකතු වෙලා කැවිලි හදනවා, ගෙවල් දොරවල් අස්පස් කරනවා, අවුරුද්දට ඇඳුම් ගන්න යනවා. ඉතින් හරිම ලස්සන කාලයක් තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉස්සර මම පුංචි කාලේ ඒ කියන්නේ 2014 15 මම 8 වසර 9 වසර වගේ ඉන්නකොට අවුරුදු කියන එක මීට වඩා වෙනස් වයිබ් එකකින් තමයි තිබුණේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මගේ වයසේ ඉන්න කට්ටිය දන්නවා ඇති ඒ කාලේ අවුරුදු කාලෙට දැනුණු වයිබ් එකයි දැන් මේ දැනෙන විදිහයි අතර වෙනසක් තියෙනවා කියලා. මං ඉතින් කොකිස් බදිනකන් ඉඳලා බැදපු කොකිසුත් කාලා ආවා එමසරේ පාඩම් වල ටික කරන්න. නොනගතය ලැබුවෙන් පස්සේ එක දිගටම අපි බිසි වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා නොනගතය ලබන්න කලින් වැඩ ගොඩාක් ඉවර කරගන්නවා කියලා. මං හිතුවත් වගේම වැඩ ගොඩාක් ඉවර කරගත්තා. මොකද නොනගතය ලැබුවෙන් පස්සේ එක දිගටම අපි අවුරුදු නෑ ගම්ම යනවා. ඉතින් බිසිනේ. මම ආයෙම සැරයක් ඊට පස්සේ කුස්සියට ගියා. අම්මා කැවුම් බදිනවා බලන්න. මාරම සුවඳයි. මුළු ගෙදරම සුවඳයි. ඉතින් අවුරුදු කාලෙට මේ කැවිලි හදන වැඩේට නම් මම මාරම ආසයි. මම ඉතින් කුස්සියට ගිහිල්ලා බැදපු කැවුනුත් කාලා කලින් වගේම ඊට පස්සේ මෙන්න මේ මුරුක්ක අරගෙන ආවා. මේක අපේ තාත්තා හැදුවේ අපිට කන්නේ කියලා. සීනි මුරුකු කියලා අපි කියන්නේ. මන් දන්නේ ඔයාලා මොනවද කියන්නේ කියලා. ඒ වගේ සීනි දවටලා තියෙනවා. ඉතින් මං චුට්ටක් අරගෙන ආවා. පාඩම් කරන ගමන් කන්න ඕනි කියලා නිවිලා තිබුණෙත් නෑ. රස්නේ පිටින් අරගෙන ආවා. ඊට පස්සේ ඔන්න ආයෙ මසරයක් මම පාඩම් වැඩ ටික කරන්න පටන් ගත්තා.
ගෙදර කැවිලි හදන සුවඳත් එක්ක මෙහෙම එක දිගට ඉඳගෙන වැඩ කරන්න හරිම අමාරුයි. හැම වෙලේම සුවඳ එනකොට හිතෙන්නේ කුස්සියට දුවගෙන ගිහිල්ලා මොනවම හරි කාලා එන්න. මම හිතාගෙන හිටියේ වැඩ ගොඩක් මට කරගන්න පුළුවන් වුණා. දන්නවද? මම මාරු මාස වැඩක් තමයි නෝට් එකක් ලියලා ඉවර වෙලා පිටු මේ විදිහට පෙරලා ඒ නෝට් එකේ ලස්සන ඒ නෝට් එකේ පිළිවෙල බල ඉන්න එක. අවුරුද්දට අම්මයි තාත්තයි මල්ලි හැමෝම ගෙදර මහන්සි වෙනවා දැක්කාම මට ඉතින් නිකන් ඉන්න හිතෙන්නෙත් නෑ. මම සැරෙන් ගිහිල්ලා මොනවාම හරි උදව්වක් තියෙනවා නම් එයාලට කරලා දීලා තමයි මගේ පාඩම් වැඩ ටිකත් අතරින් පතර කරගත්තේ. කොහොම හරි මේ ටිකත් කරගන්න බෑනේ. ඊට පස්සේ අවුරුදු නෑගම් යන්න ගියාම මේ දේවල් ගොඩාක් අපට අතපසු වෙනවනේ. මම හිතුවත් වගේම හිතන් හිටිය වැඩ ගොඩාරියක් මට කරගන්න පුළුවන් වුණා. මෙතනින් එහා මුකුත් කරන්න මට බැරි වුණා. මොකද කාමරේ ඉන්න බෑ කැවිලි හදන සුවඳ එන නිසා. ඒ වගේම මල්ලි ගෙදර අස්පස් කරන වැඩ ටිකක් කරනවා. ඉතින් ඒවට උදව් වෙන්නත් ඕන හින්දා මම පාඩම් වැඩ ටික නවත්තලා ඉතින් එයාලට උදව් වෙන්න ගත්තා. මම හිතනවා ඔයාලගේ අවුරුදු දවසුත් මේ වගේම හරිම ලස්සන මතක වලින් පිරීලා ගත වෙන්න ඇති කියලා. තවත් අවුරුද්දකින් තමයි මේ වගේ ලස්සන මතක එකතු කරන්න කාලයක් අපිට ලැබෙන්නේ. අලුත් අවුරුද්දෙන් පස්සෙත් ඔයාලා හරිම සතුටින් ඉන්න ඇති. නෑගම් මෙහෙම ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක ලස්සනට සුහදව ආදරෙන් ඉඳලා. ඉතින් මට නම් දැන් මතක වෙද්දි හරිම ලස්සනයි මතක. මම රෑවෙලා කේක් එකකුත් දැම්මා. මොකද අපි අලුත් අවුරුද්දට මේ පාර කේක් එකක් ගත්තේ නැහැ. ඒ නිසා කේක් එකක් ගෙදර තමයි හැදුවේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අලුත් අවුරුදු දවස් ගත වුණේ පාඩම් වැඩත් එක්ක. පාඩම් වැඩ අමතක කරේ නැහැ අලුත් අවුරුදු කියලා. එහෙනම් මං අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙම සැරයක් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.